ජේසු පිටයි. අරුත්බර වාසනාවන්ත පාස්කු මංගල්‍යයකට පශ්චාත්තාපයෙන් ආත්ම දමනයෙන් සැබෑ මනස්ථාපනයකින් මේ ආත්මික ඊතරවීම අත්දකින්නට උත්සාහ කරන දේව ජනතාවක් හැටියට අපි මේ සති 6ක ආශිර්වාදාත්මක චතාරික හෙවත් කොඩ්ර ජෙස්සිමා ලෙස හඳුන්වන ලතින් භාෂාවෙන් 40 නැත්නම් 40 තුල දින 40 තුල ස්වාමින් වහන්සේගේ ආත්මයට ඇතුළු වෙන්නට දෙවියන් වහන්සේ සමග ඒකාත්මික වෙන්නට පියාණන් වහන්සේගේ විශ්වීය හදවතට ඇතුළු වෙන්නට මේ වාසනාවන්ත කාලය අපි උපයෝගී කරගන්නවා. හුඟක් අපේ බැතිමතුන් කිතුණු බැතිමතුන් පුරුදු පුහුණු වෙලා සිටිනවා ශුද්ධ වූ දේශයට වන්දනා ගමන් යන්න විශේෂයෙන් මෙන්න මේ ආශිර්වාද ජනක කාලය තුල. ඒත් එක්කම අපේ සදහැවතුන් Tamanගේ ගම්නියම් ගම් වලින් බැහැර වෙලා ඈත පිහිටි කල්වාරි පුදබිම් හිනිදුම කල්වාරිය මග්ගුණ කල්වාරිය සම්ප්‍රදායික කල්වාරි පුදබිම් කරා ජනතාව දහස් ගණන් ඇදෙනවා චතාරික කාලෙදී පාද නමස්කාරයට ශුද්ධ වූ පැයට පාවොච්චාරණයට දිව්‍ය පූජාවට සහභාගී වෙලා මේ ආත්මිකව පියාණන් වහන්සේට ලං වෙන්නට උත්සාහ කරන්නේ. අපි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ එළියට යන්න, බාහිර ගමනක නිරත වෙන්න. ඒ කියන්නේ සමහර උත්සාහ කරනවා මේ වගේ වන්දනා ගමන් යාම තුළ දෙවියන් වහන්සේට කිට්ටු වෙන්න. ඒක ඊටාම හොඳ දෙයක්. නමුත් අපි හැමෝම අවබෝධ කරගත යුතු කාරණාව අපි අපේ ගෙදරින් බැහැර වෙලා තවත් වන්දනා ස්ථානයකට දුර බැහැර වන්දනා ස්ථානයකට යනවා වගේ ඊටත් වැඩියෙන් ලොකු වේගයකින් ඔබ මම මගේ ආත්මය ඇතුළේ තියෙන ශුද්ධ උදේශයට යන්නට ඕනේ. මම ඇතුළාන්ත ගමනක් ඉන්වර්ඩ් ජර්නි එකකට පියාණන් වහන්සේව හොයාගෙන යන්න ශුද්ධ උදේශය කොහෙද තියෙන්නේ කියලා මම දැනගන්නට ඕනේ. මේ ශුද්ධ උදේශය පලස්තීනයේ නෙමෙයි තියෙන්නේ. මේ මම කතා කරන ශුද්ධ උදේශය තියෙන්නේ ඔබේ මගේ ආත්මය ඇතුලේ. දෙවියන් වහන්සේ මිනිසයා තුල මවපු ලස්සනම දේ අමරණීය ආත්මානුභාවය. හොඳ නරක අවබෝධ කර ගැනීම. හෘද සාක්ෂිය. හෘද සාක්ෂියට අපේ ජීවිතේ මොකද වෙලා තියෙන්නේ කියන එක හොයන්න නම් මම ලෝකෙ වටේ ගිහින් වැඩක් නැහැ. මම යන්න පටන් ගන්නට ඕනේ මගේම ආත්මය ඇතුළට ආත්ම සෝදිසියකට. ඒ නිසා මේ සති 6 පුරාවට ශුද්ධ සතියට අපි ඇතුළු වෙන තුරු සාන්ත සභාව අපට මඟ පෙන්වනවා දේව වචනය ඔස්සේ විශේෂාකාරයෙන්ම. ඊටාම අනර්ග ලෙස සකස් කරන ලද දේව වචනයෙන් අපිට මඟ පෙන්වනවා කොහොමද අපි දෙවියන් වහන්සේගේ හදවතට ඇතුළු වෙන්නට උත්සාහ කරන්නේ කියලා. අද දවසේදී මම ඔබත් සමග බෙදා ගන්නට කැමතියි ස්වාමින් වහන්සේගේ හදවත විශ්වීයයි කියන කතන්දරය ජේසුස් වහන්සේගේ දුප්‍රාප්ති විලාපය ඇතුලේ අපිට ගම්‍ය වෙන නිගමනය වෙන ලොකුම කාරණාව ජේසුගේ හදවත පියාණන් වහන්සේගේ විශ්වීය හදවතට සම්පූර්ණයෙන් නතු කරලා ඒ කුරුස යාගය තුල ක්‍රිස්තුන් වහන්සේ අපේ හදවත් විශ්වීය හදවත් බවට පත් කරන්නට කටයුතු කරන ආකාරය. මෙය තරමක් බැරෑරුම් ප්‍රකාශයක් වගේ පෙනුනට ශුද්ධ ලියවිල්ලේ අනුප්‍රාණයෙන් සුදාත්මයන්න් වහන්සේගේ මෙහෙයවීමෙන් අපි සාකච්ඡා කරමු, මෙනෙහි කරමු කොහොමද පියාණන් වහන්සේගේ මේ විශ්වීය හදවත බොහොම ප්‍රායෝගික අයුරින් ජේසුස් වහන්සේ අපිට දායාද කරලා තියෙන්නේ කියලා. අපි ශුද්ධ බයිබලය අතට අරගෙන පෙරලා ගමු. ජෝවාන් සුවිශේෂය. ශුද්ධ ජෝවාන් සුවිශේෂයේ 13 වන පරිච්ඡේදයේ පළමු වන වගන්තිය. තමන් මෙලොවින් ඉක්ුත්ව පියාණන් වෙතට යාමේ નિયમિત මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර ජේසුස් වහන්සේ දැනගත්සේක. උන්වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. අන්තිම දක්වාම ඔවුන්ට ප්‍රේම කළසේක. ඔබ දන්නවා ශුද්ධ ජෝවාන් සුවිශේෂයේ තමයි ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්ති විලාපය සම්පූර්ණ ලෙස
පූර්ණ වශයෙන් විස්තර කරන සුවිශේෂය. විශේෂාකාරයෙන් සුද්ධ ලෝක සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේද 12 සහ 13 වෙනි පරිච්ඡේදයේ සිට 20 වෙනි පරිච්ඡේදය දක්වා කොටස් දෙකකට අපි අධ්‍යයනය කරනවා. මුල් කොටස අපි කියනවා Book of Signs, ලකුණු පොත, ලකුණු ග්‍රන්ථය. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දේව පුත්‍රයන්න් බවට සාක්ෂි දරන්නට සිදු කරන ලද ප්‍රාතිහාර 7ක් ඒ කොටසේ සඳහන් වෙනවා. පළවෙනි පරිච්ඡේද 12 ඇතුළත. නමුත් දැන් අපි මේ සමන් දීපු 13 වෙනි පරිච්ඡේදයේ පළමු වගන්තියේ සිට ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය දක්වා මහිමයේ පොත, Book of Glory කියලා අපි සඳහන් කරනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේව මහිමයට පත් කළේ කෙලෙසද ඒ කුරුසයාගේ හරහා බව අපි ඉගෙන ගන්නවා. එහෙනම් දැන් අපි කියුවා සුදු ජෝන්තුමා ලියලා තිනවා ජේසුස් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළසේක. අන්තිම දක්වාම ඔවුන්ට ප්‍රේම කළසේක. ඔය අන්තිමය කියන එකට ග්‍රීක භාෂාවෙන් ලියලා තියෙන මේ ක්‍රියාපදය තේලොස් කියන වචනය. අපි ওই වචනය නැවත ওই ක්‍රියා ධාතුව දකිනවා වෙනත් ආකාරයකින් යෙදීමක් හැටියට, සම්පූර්ණ ව්‍යාක්‍යයක් හැටියට. අපි දකිනවා ජේසුස් වහන්සේ කුරුස ගහේදී කියනවා සියල්ල අවසానයි. මේ සුවිශේෂයේම 19 වෙනි පරිච්ඡේදය අපි දකිනවා සියල්ල අවසానයි කියලා කියද්දී එතන සඳහන් වෙන ග්‍රීක වචනය තෙතේලෙස්තායි. එහෙනම් මේ තේලොස් සහ තෙතේලෙස්තායි මේ ක්‍රියා ධාතුව සඳහන් කරන මූලිකම ගැන්වීම අන්තිම දක්වා කොහොමද කෙනෙක්ට අන්තිම මොහොත වෙනකන් නොවෙනස්ව ආදරය කරන්නේ? මේක ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. අපිට කෙනෙක් ආදරය කරද්දී ආදරය කරන්න ලෙහෙසි. අපිව පිළිගද්දී අපිව හැම අතින්ම ප්‍රතික්ෂේප නොකර ඉද්දී අපිව පිළිගැනීමකට ලක් කරද්දී අපිට ආදරය කරද්දී කෙනෙක්ට ආදරය කරන්න ලෙහෙසි. නමුත් කෙනෙක් ඔබ මාව ප්‍රතික්ෂේප කරනකොට, පහර දෙනකොට, ඊර්ෂ්‍යා කරනකොට, හදිහූනියම් කරනකොට, කොච්චර ආදරය කරලා සමාව දෙන්න උත්සාහ කරත් ඒක ගණන් ගන්නේ නැතිකොට, නැවත නැවත එකම වැරද්ද කරනකොට විශේෂයෙන් සමහර මිනිස්සු අපේ ඉන්නවා. එක වැරද්දකට සමාව දුන්නට පස්සේ වැරද්ද නැවත වතාවක් කරනවා. ඒ වතාවෙත් සමාව දුන්නට පස්සේ 7 වරක් නෙමෙයි. 7 වර 70ක් සමාව දුන්නත් නැවත ආයේ ඒ පුරුද්දටම යන. මද්ද්‍රව්‍ය වේවා, වෙන සම්බන්ධකමක් වේවා, වෙන බැහැකමක් වේවා, ඒකෙන් මිදෙන්න බැරුව එකම වැරද්ද නැවත නැවත කරන කෙනෙක්ට ඔබ සමාව දෙන්නේ කොහොමද? මනුෂ්‍ය මට්ටමින් ඔබට කොහොමද කරන්න පුළුවන්? ස්වාමීන් වහන්සේ ගන්නනවා. උන්වහන්සේ මෙලව තම හිතවතුන්ට ප්‍රේම කළේ දිව්‍යමය ස්වභාවයකින් නෙමෙයි. උන්වහන්සේ දෙවි බව අතහැරලා පිලිප්පි 2:6 සිට 11 දක්වා කියන හැටියට උන්වහන්සේ දෙවි බව අතහැරලා අපහා සමාන මිනිස් කෙනෙක් වුණා නම් උන්වහන්සේ මෙලව තම හිතවතුන්ට ප්‍රේම කළේ අන්තිම දක්වා ප්‍රේම කළේ ඒ මනුෂ්‍යත්වය දරාගෙන දෙවි බව සංගවගත්ත මනුෂ්‍යත්වය තුල. ඒ නිසා උන්වහන්සේ අන්තිම දක්වා ප්‍රේම කළ නිසාම උන්වහන්සේ සැබෑම දෙවියන් සහ සැබෑම මනුෂ්‍යයා බවට පත් වෙනවා. අපි දකිනවා මේ තේලොස් කියන වචනය උපරිමයටම ස්ථිර වෙන්නේ අන්තිම දක්වා කෙනෙක්ට කොහොමද ආදරය කරන්න කියන එක ජේසුස් වහන්සේ ඇත්තටම ප්‍රකාශ කරන්නේ කුරුස ගහේදී සියල්ල අවසానයි. අවසానයි කියන්නේ මෙතනින් එහාට ආදරය කරන්න කියලා තව තැනක් නැහැ. යන්න පුළුවන් පරතරටම උන්වහන්සේ යනවා. එහෙනම් ඒ පරතරටම උන්වහන්සේට යන්න පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ පියාණන් වහන්සේ සුල සුද්ධාත්මයන්න් වහන්සේගේ මෙහෙයවීමෙන් හදවත පුළුල් කරන්න ඉගෙන ගත්ත නිසා. ඒ නිසා ආදර සහෝදර සහෝදරියනි, දුව දරුවනි, අපි චතාරික කාලයේ අවංකවම ජේසුගේ හදවතට යන ජනතාවක් නම් ඉස්සල්ලාම ඔබ මම සුද්ධාත්මයන්න් වහන්සේ සමග යාඥා කරන්නට පටන් ගන්නවා. සුද්ධාත්මයන්න් වහන්සේගේ අනුභවය ඉල්ලන්නට ඕන. මොකද ජේසුස් වහන්සේට තමන්ගේ හදවත ටිකෙන් ටික පළල් කරලා පුළුල් කරලා විශ්වීය කරන්න කියලා දුන්න කෙනා තමයි ආත්මයන්න් වහන්සේ. මොකද ජේසුස් වහන්සේ තුල වැඩවැසූ ආත්මයන්න් වහන්සේ උන්වහන්සේට හැමදේම පෙන්වලා දුන්නා. මම මේ කතා කරන බ්‍රෝඩ්නින් හાર્ට් එහෙමත් නැත්නම් හදවත පුළුල් කිරීම ප්‍රායෝගිකව ඔබත් සමග බෙදා ගන්නට නම් අපිට සිද්ධ වෙනවා ශුද්ධ වූ බයිබලයට පිවිසෙන්න. මේ ශුද්ධ වූ සුවිශේෂ 4 අපි සංසන්දනය කරලා බලද්දී අපි දකිනවා ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ගමනක් ගෙනියනවා. ඒක හරි ලස්සන ගමනක්.
ඔබට මතක නම් මේ ජේසු කුමාර සුද්ධ ලූක් සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ අවසාන භාගය ලියලා තියෙන හැටියට වයස අවුරුදු 12 දී ජේසුස් වහන්සේ තම දෙමාපියන් සමග සුරකපියා සහ මරියතුමිය සමග ජෙරුසලම් දේවමාලිගාවට පැමිණෙනවා. මේ අවස්ථාවේදී ජේසු කුමාරාණන්ව දේවමාලිගාවේ නැති වෙලා නැවත දෙමාපියන්ට සම්මුඛ වෙනවා. සම්බ වෙනවා. මේ අවස්ථාවේදී අම්මා ඇහුවා පුතේ ඇයි අපිට මෙහෙම කළේ? බලන්න ඔබේ පියාත් මාත් තැවි තැවි ඔබ සෙවිමු. එහෙම කියලා කියනවා. ඇයි පුතේ අපිට මෙහෙම කළේ? එතකොට ජේසුස් වහන්සේ කියනවා මම මගේ පියාණන්ගේ ගෘහයේහි සිටිය යුතු බව ඔබ නොදන්නේහිද? දැන් ජේසුස් වහන්සේගේ කතාව ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්ත. උන්වහන්සේ ඉන්නට ඕන පියාණන් වහන්සේගේ ගෘහයේ. හරි. න්‍යායාත්මකව හරි. නමුත් ප්‍රායෝගිකව දේවතාත්තා ජේසුස් වහන්සේට උගන්වනවා ඔබ මගේ පුතා වෙන්න නම් මගේ ප්‍රියාදර පුත්‍රයා වෙන්න නම් මේ ඔබ පුංචි කාලේ ඉඳලා හදාගත්ත අම්මට ජොසේතුමාට කේකරු වෙන්න යන්න නාසරෙත් වලට යන්න කියලා කිව්වේ අවුරුදු 12 ඉඳලා අවුරුදු 30 වෙනකන් ජේසුස් වහන්සේව නාසරෙත් වල තිබ්බට පස්සේ ආත්මයන්න් වහන්සේ පරවියක විලාසයෙන් තමන්ගේ හිස මතට වැඩම කළාම ස්වර්ගෙන් හඩක් නික්මෙන්නේ මේ මගේ ප්‍රියාදර පුත්‍රයා අනුවය මම මොහු කෙරෙහි ප්‍රසන්නයි කියලා. එහෙනම් දෙවියන් වහන්සේට ජේසුව ප්‍රසන්න වෙන්නේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ හඬට අවනත වෙච්ච නිසා. ඔන්න හදවත පුළුල් කිරීමේ පළවෙනි පියවර. ඔබට අවශ්‍ය නම් දෙවියන් වහන්සේගේ හදවතේ ඔබට තියෙන තැන මොකක්ද කියලා අවබෝධ කරගන්න. මට තියෙන තැන මොකක්ද කියලා අවබෝධ කරගන්න මම දකින්නට ඕනේ. උන්වහන්සේ අපිව හික්මවන අවස්ථාවන් තමයි අපේ ජීවිතවලට යම් යම් පාඩම් උගන්වන අවස්ථාවන්. ලෙඩ දුක් වලින්, කරදර වලින්, වෙනම ප්‍රශ්න වලින් අපි මිරිකිලා ඉද්දි උන්වහන්සේට ආදරය කරන මිනිස්සුන්ව හික්මවනවා. ඒකයි කියන්නේ සුද්ධ සුවිශේෂී ලියලා තියෙන සුද්ධ ලියවිල්ලේ ආදර දරුව පියාණන් වහන්සේගේ හික්මවීම ඔබ සුළු කොට නොසිතන්න. උන්වහන්සේ හික්මවන කල මලානික නොවන්න. උන්වහන්සේ දැහැමියන් ධර්මිෂ්ඨකමට පමුණුවනු සඳහා ඔවුන් හික්මවනු ලබනසේක කියලා. මේ හික්මවීම කියලා කියන්නේ මොකක්ද? ජීවිතයේ සිද්ධි හරහා අපේ ආත්මය පටු වෙන සිද්ධි හරහා දෙවියන් වහන්සේ අපිව බැහැපත් කරනවා, නිහතමානී කරනවා, උන්වහන්සේ මත යැපෙන්න සලස්සනවා. එහෙනම් ජේසුස් වහන්සේගේ හදවත පළල් කරන්න ගත්ත පළවෙනි පියවර තමයි තමන්ගේ අම්මගේ තාත්තගේ හඬට කීකරු වෙන්න. බැහැපත්කම. දෙවෙනි පියවර. දෙවෙනි අවස්ථාවක් හැටියට අපි දකිමු මාක් තුමන්ගේ සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ 24 වන වගන්තියේ සිට 30 වන වගන්තිය දක්වා සඳහන් වෙන අශුද්ධාත්මය ආවේශ වෙච්ච දුවක් සුව කිරීමේ අවස්ථාව. විජාතික ස්ත්‍රියක් ග්‍රීක ජාතික කාන්තාවක් සුද්ධ මාක් තුමන් සඳහන් කරන හැටියට වතාවක් ජේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා බැගෑපත්ව ඉල්ලනවා ස්වාමිනී මගේ දරුවට යක්ෂාවේශ වෙලා තියෙනවා. මේ දරුවගේ දුෂ්ටාත්මය දුරු කරලා දෙන්න. එතකොට මේ දරුවා මේ අම්මා එක්ක ජේසුස් වහන්සේ ළඟට ආවේ නැහැ. යක්ෂාවේශ වෙච්ච කෙනා හිටියේ ගෙදර. හැබැයි අම්මයි ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේගේ දෙපා මුලට ආවේ. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා ලස්සන දෙයක්. උන්වහන්සේ කිව්වා මම ආවේ ඊශ්‍රායෙල්හි නැති වූ අය සොයන්නට. දරුවන්ගේ කෑම අරගෙන බල්ලන්ට දැමීම සුදුසු නැත. දැන් බැලූ බැල්මට මේක අපිට දරා ගන්න බැරි කීමක්. දරුවන්ගේ කෑම අරගෙන බල්ලන්ට දැමීම සුදුසු නැහැ කියලා කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජේසුස් වහන්සේ මේ විජාතික ස්ත්‍රියව ඒ වගේ තිරිසන් සතෙක්ට සමාන කළාවක්ද කියලා. නෑ උන්වහන්සේ මේකක් නෙමෙයි කරන්නේ. නමුත් ස්ත්‍රිය දෙන උත්තරය තුල දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේට ගැඹුරු දෙයක් පෙන්නනවා. මොකද්ද ගැඹුරු දෙය? කුරුසේ යථාර්ථය හරිම ප්‍රබල දෙයක්. කුරුසෙට යන්න නම් කුරුසය මත රජෙක් වගේ උන්වහන්සේ ලෝකය ගලව ගන්න නම් කටුවටුන්න දරාගෙන කුරුසේ මත වැජෙමින් මුළු ලෝකය ජය ගන්න නම් මේ විජාතික කියලා අපි සලකන ග්‍රීක ලෝකයට රෝම ලෝකයට එහෙමත් නැත්නම් ඔය හෙලනිස්ටික් කියලා අපි සඳහන් කරන තමන්ගේ ජුදා ආගමේ නොවන විජාතික ලෝකයට
දෙවියන් වහන්සේගේ ආදරය ගෙනෙන්නට ඕන. ඒ ඇගේ ඇඟේ දුවන්නේත් හැම පාට මොකක් වුණත් එකම ලේ බව, එකම රුධිරයේ බව. තමන්ගේ රුධිරය වගුරමින් උන්වහන්සේ පෙන්වන්න නම් ඒ විජාතික ස්ත්‍රීන්ව, ඒ විජාතික පුරුෂයින්ව, ඒ විජාතික මිනිසුන්ව දෙවියන් වහන්සේගේ ජාතිය අය ලෙස සලකන්නට ඕන කියන ගැඹුරු පණිවිඩය ජේසුස් වහන්සේට සුදහත්මයන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට උන්වහන්සේ පුදුමයෙන් බලනවා මේ විජාතික ස්ත්‍රියක තියෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව නිසාම අර දුව ගෙදර ඉන්න අසනීප යක්ෂාවේශ වෙච්ච කෙනා සනීප වෙනවා. සුද්ධ බයිබලයේ මේ තරම් ඩිස්ටන්ට් හීලින් එකක් මෙතන කතා කරද්දී ඈත ඉන්න යක්ෂයා දුරු වෙන අවස්ථාවක් අපිට තවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේට දේව තාත්තා උගන්වන ලොකුම පාඩම මොකක්ද? මගේ ආදර පුතේ, ඔබ මට ප්‍රසන්න පුතෙක් වුණා ජෝර්දාන් ගඟේ, මම ඔබට ඒක ඇහෙන්න සැලැස්සුවා. ඔබ මගේ පුතා වෙන්න නම්, ඔබ මගේ පුතා ලෙස ලෝකය ගලවන්න නම් තමන්ගේ ජාතිය අය වෙනුවෙන් විතරක් දිවි පුදලා මදි, ඔබේ හදවත තව පුළුල් කළ යුතුයි. උන්වහන්සේගේ හදවත කෙසේ වෙතත් මුල සිටම දෙවියන් වහන්සේ පුළුල් කරපු කෙනෙක්, පුළුල් කරපු හදවතක්. නමුත් උන්වහන්සේට මේ සිද්ධි හරහා දෙවියන් වහන්සේ සුදහත්මයන්න් එවලා උගන්වන පණිවිඩය ගැඹුරුයි. ඒකයි අපි කියන්නේ පියාණන් වහන්සේ අපිට අනාවරණය කරන දේ කවදාවත් නැති වෙන්නේ නැහැ ආදරාම්‍ය තාත්තේ දුවේ පුතේ. ඒකට හොඳම උදාහරණය මොකක්ද? ජේසුස් වහන්සේ දවසක් ඇහුවා තමන්ගේ ගෝලයන්ගෙන් මිනිස්සු මං ගැන මොනවද කියන්නේ කියලා. එතකොට එක එක ගෝලයෝ එක එක උත්තර දුන්නා. සමහර ගෝලයෝ කිව්වා ඔබ මෙසියස්ය, ඔබ ක්‍රිස්තුවරයාණෝය, සමහර කියනවා ඔබ එලියා, සමහර කියනවා මෝසස්, සමහර කියනවා ශ්‍රාමක ජෝහම්, නැත්තම් කලින් හිටපු දිවසිවරු විවිධ උත්තර දුන්නා. දෙවෙනි ප්‍රශ්නේ උන්වහන්සේ ඇහුවා ඔබ මා කවරෙකු කියා කියන්නේද? එතකොට සීමොන් පේදුරු කිව්වා ඔබ ක්‍රිස්තුවරයාණෝය, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. ඔන්න ඔය වචන ටික පේදුරුගේ කටෙන් ඇහුවට පස්සේ ජේසුස් වහන්සේ හරිම ලස්සන දෙයක් කිව්වා. උන්වහන්සේ කිව්වා සීමොන්, මේ ඔබට අනාවරණය කරන ලද්දේ ආත්මයන්න් විසින්. මේ මනුෂ්‍ය හස්තයකින් ඔබට අනාවරණය වුණේ නැහැ කියලා. ඒ මොකක්ද ඒකේ තේරුම? ජේසුස් වහන්සේ දැක්කා ඉක්මනට කේන්ති යන, සමහර වෙලාවට තමන් කියන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න නැතුව, හිතන්නේ නැතුව කතා කරන නූගත් සාමාන්‍ය දේවරයෙක් වෙච්ච සීමොන් පේදුරු තුල දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගොඩනගන්න සුදහත්මයාණෝ පටන් අරන් තියනවා කියන එක. සීමොන් පේදුරු තුල දෙවියන් වහන්සේ ලොකු දෙයක් කරන්න පටන් අරන් තියනවා කියන එක. අන්න ඒ දෙය निराසතුරා පහරගන්නේ නැහැ කියලායි ජේසුස් වහන්සේ කිව්වේ. උන්වහන්සේ ඊට පස්සේ කිව්වා පේදුරු නුඹ පර්වතයකි. ඒ කියන්නේ ආත්මයන්න් වහන්සේ අපිට අනාවරණය කරන මහා ගැඹුර ඔබට මට අනාවරණය කරන උන්වහන්සේගේ ආදරයේ පතුල මහා පර්වතයක්. යක්ෂයාගේ නිරා දොරටු වලට ඒක ජය ගන්න බෑ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබ තුල කරන දෙය බොහොම ස්ථිරයි. මහා මෙර පර්වතය වගේ ස්ථිරයි. ඒක හෙලවෙන්නේ නැහැ. ඒක නැති කරන්න බෑ. යක්ෂයාට ඒක උදුරු ගන්න බෑ. ඒක විනාශ කරලා දාන්න බෑ. එහෙනම් අපි දකිමු චතාරික කාලේ අපේ ජීවිතවල ලස්සනම දේ. අපේ ජීවිතවල තියෙන දුර්වලකම්, පාපිෂ්ඨකම්, අඩලුහුඩුකම්, ආර්ථික ප්‍රශ්න, මේ ඔක්කොමත් හරහා දෙවියන් වහන්සේ අප තුල ගොඩනගන අර පේදුරු නම් කියන පර්වතය ස්ථීර දෙයක්. ඒක යක්ෂයාට උදුර ගන්න බෑ. නපුරාට අරගෙන යන්න බැරි දෙයක් ඔබේ ආත්මය තුල තියෙනවා. ඒක අදාහ ගන්න. මේක තමයි පියාණන් වහන්සේගේ විශ්වීය හදවතට ඇතුළු වීමේ පළවෙනි පියවර. මොකක්ද ඒ පියවර? මම යටහත් පහත්ව දෙවියන් වහන්සේ ජීවිත සිද්ධි හරහා මට කියන දේ අවබෝධ කර ගැනීම. ඒක අවබෝධ කරගන්න නම් මම ජේසුස් වහන්සේ වගේ පියාණන් වහන්සේට ආත්මයෙන් පිළිතුරු දෙන්නට ඕනේ. තුන්වන අවස්ථාව. අපි දකිනවා ජෝම් සුවිශේෂයේ 8 වන පරිච්ඡේදයේ වෙන් වෙන්නේ සුවිශේෂ අවස්ථාවකට. ඒ තමයි පෞකාර ශ්‍රීයට ගල් ගැසීමේ සිද්ධිය. 8 වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 11 වන වගන්තිය දක්වා මේ කොටසේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේ යාඥා කරන්න කන්දට නැගී ගියසේක කියලා. ඔය යාඥාව මුළු සර්ව රාත්‍රික යාඥාවක්. මේ යාඥාව ඉවර වෙන්නේ උන්වහන්සේ පහුවෙනිදා උදය දේශනා කරන්න දේවමාලිගාවට වැඩම කිරීමේ. මුළු රැයක් යාඥා කරලා පියාණන් වහන්සේගේ කැමැත්ත විමසලා, හදවත විමසලා ජේසුස් වහන්සේ ලොකු ඥානකාන්තියක් කරලා ආත්මයන්න් වහන්සේගෙන් පිරීලා ඉන්නේ.
දුර්වල වෙලා නෙමෙයි. උන්වහන්සේ යාඥා නොකර නිින්දෙන් නැගිටලා නෙමෙයි දේවමාලිගාවට එන්නේ. මුළු රැයක් ඔරසන් කියලා එන්නේ. එහෙම එනකොට උන්වහන්සේ සුද්ධාත්මයන්න් තුල පූර්ණයි, පරිපූර්ණයි. හැබැයි දෙවියන් වහන්සේ තව ලස්සන සිද්ධියක් මේ මාලිගාවේ වෙන්න ආරිනවා. අර කන්දේ නොවිච්ච දෙයක් දැන් මාලිගාවේ සිද්ධ වෙනවා. මාලිගාවේ ජේසුස් වහන්සේගේ ඇස් දෙක ඉස්සරහට ගේනවා කාම මිත්‍යාචාරයේ යෙදෙද්දීම at the very act of adultery එහෙමයි ලියලා තියෙන සුද්ධ සුවිශේෂය. කාම මිත්‍යාචාරයේ යෙදෙද්දීම අසුවූ ස්ත්‍රියක් ගෙනල්ලා ඒ ගෙනාපු මිනිස්සු ජේසුස් වහන්සේගෙන් ලස්සන ප්‍රශ්නයක් අහනවා. හරි ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. උන්වහන්සේගෙන් අහනවා මෝසස්ගේ නීතිය අනුව මෑට ගල්ගසා මරා දැමීමට අපට නියම කර ඇත. නමුත් ඔබ වහන්සේ මේ ගැන අපට කුමක් කියන්නේද? දැන් ජේසුස් වහන්සේට බෑ ඇයට මරණ තීන්දුව දෙන්න. ගල්ගසා මරා දැමිය යුතුයි. ඒක තමයි මෝසස්ගේ නීතිය. උන්වහන්සේ දේශනා කරොත් ඒ උන්වහන්සේ දේශනා කරන මේ ධර්මයට පටහැනි. එක්තරා විදිහකින්. උන්වහන්සේ ගල් ගහන මරන්න එපා කියලා කිව්වොත් උන්වහන්සේ මෝසස්ගේ නීතියට ව්‍යවස්ථාවට පටහැනි. උන්වහන්සේ අපිට බැලූ බැල්මට ඔබතෝ කෝටිකයි කියලා හිර වෙන ප්‍රශ්නයක් ලෙස පෙනුනත් උන්වහන්සේ බිම නැමී ලියන්නට පටන් ගත්තා. බිම නැමී ලියන්නට පටන් ගත්ත වෙලාවේ පියාණන් වහන්සේ ජේසුස් වහන්සේට මොනවද අනාවරණය කරේ කියලා අපි දන්නේ නැහැ. සුද්ධ බයිබලයේ ඒක ගැන සඳහනක් නැහැ. උන්වහන්සේ මොනව ලිව්වත් එකක් පැහැදිලි. ආත්මයන්න් වහන්සේ තුල පූර්ණ උත්තරයක් දුන්නා. ඒ උත්තරය තමයි ඔබ අතරින් පවුන කළ තැනැත්තේ පළමු ගල ගසනු ලැබේවා. පළවෙනි ගල පව් කරපු නැති කෙනා ගහන්න කියලා උන්වහන්සේ නැවත පහත් වුණා. දැන් මොකද්ද දැන් ජේසුස් වහන්සේට පියාණන් වහන්සේ මේ පෙන්වන්නේ? පියවරෙන් පියවර ජේසුස් වහන්සේගේ හදවත පළල් කර කර ගෙනාවා. දේවමාලිගාවේදී අම්මගේ තාත්තගේ ඇසුර නැති කරලා දේවමාලිගාවේ නතර වෙන්න ගිය ජීවිතය මෙතනදී දේවමාලිගාවෙන් බැහැලා ජේසුස් වහන්සේව නාසරෙත් වලට යවලා කීකරු කරෙව්වා. ඊට පස්සේ උන්වහන්සේගේ ආදර පුත්‍රයා බවට පත් වෙලා උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේදී විජාතික ජනතාවටත් ආදරය කරන්නට ඒ අයවත් කුරුසයට ගෙන යන්නට ඕන කියන එක ඒ අය වෙනුවෙනුත් ලේ හලන්න ඕන කියන එක ජේසුස් වහන්සේ දැක්කා. මේ අවස්ථාවේදී විජාතික මිනිසුන් විතරක් නෙමෙයි තමන්ගේම ජාතියේ ජුදා ආගම අදහන ජේසුස් වහන්සේටත් කලින් ඉඳන් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හිටපු අවුරුදු ගාණක් මහා ධර්මයක් තුල ජීවත් වෙච්ච පරිසවරු තවමත් දෙවියන් වහන්සේව දැකලා නැහැ. මේ පරිසවරු පව් මේ පරිසවරු වෙනුනොත් මගේ ජීවිතේ පූජා කරන්නට ඕන කියන හදවත පුලුල් කිරීම උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒකයි උන්වහන්සේ කිව්වේ පව් කරපු නැති කෙනා ගල ගහන්න. උන්වහන්සේ කිසි කෙනෙක්ව නිශ්චය කරේ නැහැ. එතන ගල ගහන්නට පුළුවන් සදාචාරාත්මක අයිතියක් තිබ්බ ජේසුස් වහන්සේට විතරයි. මොකද උන්වහන්සේ පාපය හැරහන් හැම අයුරින්ම පහ සමාන වෙච්ච දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේ ගල් ගැහුවේ නැහැ. උන්වහන්සේ ගල් නොගැසීම තුල උන්වහන්සේ වරදක් නොකලත් පව්කාරයන් සමග හිටගත්තා. ඒ ඔබට මට තියෙන ආදරය නිසා. මේක තමයි හදවත පළල් කිරීම. කුරුස ගහේදී ඒ උපරිම අපි දකිනවා තේලොස් කියන වචනය තුල. පියාණනි මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමා වෙන්න. ජේසුස් වහන්සේ කුරුස ගහේදී කිසි කෙනෙක්ව නැති කරගත්තේ නැහැ. එහෙනම් ඔබයි මමයි අදහන්නට ඕන දේ මේ විශ්වීය හදවතට ඇතුළු වෙන්න නම් අපි ජේසුස් වහන්සේගේ මරණය අනුසාර කරන්න නම් පියවරෙන් පියවර දෙවියන් වහන්සේ අපට උගන්වන පාඩම ඉගෙන ගන්නට ඕන. උගන්වන පාඩම තමයි පුද්ගලයෝ හරහා, සිද්ධි හරහා, අරගල හරහා හදවත බිඳමින් හදවත පටු වෙන තැන්වලදී පියාණන් වහන්සේ පෙන්වනවා පුතේ මේක පළල් කරන්නේ කොහොමද? විශ්වීය හදවතකින් විතරයි දෙවියන් වහන්සේට පිළිතුරු දෙන්නට පුළුවන්. ඔබට ජේසුස් පිහිටයි. Surakimu Wapu.